අයිබෝන් එනම් අපි අද දැන් මේ පටන් ගන්නේ අපේ ප්‍රැක්ටිකල් ටික සාකච්ඡා කරන්න අද ආරම්භක දවස ඉස්සෙල්ලාම අපි මෙතන තෝරගත්තා ඝන ද්‍රව්‍යයක විශිෂ්ටතා පදාර්ථාවයේ සෙවීම. හරි? ඝන ද්‍රව්‍යයක විශිෂ්ටතා පදාර්ථාවයේ සෙවීම. හරිද? බලන්න මෙතන මේ තියෙනවා මේ තාපකයක් මේ දීලා තියෙන්නේ තාපකයක් මේක අපි කියන්නේ නිකල්සන් තාපකය. දැන් මේකට අවශ්‍ය වෙන උපකරණ ටික මෙතන තියෙනවා යටින් නිකල්සන් තාපකය මේ ඊළඟට තියෙනවා සෙල්සියස් බිඳුව මෙතන නෑ සෙල්සියස් බිඳුව ඉඳලා 100 පරාසය ඇති උෂ්ණත්වමානයක් 0.50 පරාසය ඇති උෂ්ණත්වමානයක් ඊයම් උණ්ඩ ඊයම් මොනිසම් පරිවර්ණය කර කැලරිමීටරය මන්තය තෙදඬු තුලාව හරි මේ ටික අවශ්‍ය වෙනවා. හරිද? එතකොට මෙන්න මේකේ මේ නිකල්සන් හීටර් එක බලන්නකෝ. එතකොට මේකේ තියෙන්නේ මේක ඇතුළේ තියෙන වතුර. හරි? මේ තියෙන වතුර මෙතනින් පිටින් අපිට බලා ගන්න පුළුවන් ඕන නම් වතුර මට්ටම මෙන්න මේ බාහිරින් තියෙන මේ නලය හරහා. හරි? එතකොට මෙතන තියෙන්නේ වෙනම පොඩි චේම්බර් එකක් මේක ඇතුලේ මෙහෙම තියෙනවා. ඒකේ මෙන්න මෙතනට ඊයම් මොනිසම් දානවා අපි. මෙතනින් තියෙන පොඩි දොරක් වගේ එකක්. හරි? මේ දොරක් වගේ එකක්. ඒක මෙහෙම උඩට උස්සන්න පුළුවන්. ඒතර උඩට ඉස්සුවට පස්සේ මේ ටික මෙහෙම පහළට යනවා. මෙතන තියෙන ඊයම් මොනිසම් ටික. හරි? 2 කැලරිමීටර කියලා දාලා තියෙන කැලරිමීටර එකට වැටෙන්න. හරි? එතකොට හොඳට බලන්න දැන් මේ නිකල්සන් තාපකය රත් කරාම හීට් එක දීලා රත් කරාට පස්සේ තේරුණාද මේක රත් කරාට පස්සේ මෙයා සෙල්සියස් අංශක 100ට එන එක. හරි අපිට පුළුවන් උෂ්ණත්වමානය මෙතනින් දැනගන්න. සෙල්සියස් අංශක 100ට එන එක. මොකද එතකොට මෙතන වාෂ්පීකරණයත් වෙනවා. හරි සෙල්සියස් අංශක 100ට ආවට පස්සේ අපි දන්නවා දිගටම වාෂ්පීකරණය සිද්ධ වෙන නිසා සෙල්සියස් අංශක 100 කියන උෂ්ණත්වයේ දිගටම තියෙනවා. මොකද වාෂ්පීකරණයේ ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා. නේද? රයිට්. ඊට පස්සේ අපිට හිතන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ඊයම් මොනිසම් ටික හරිද? මෙතන තියෙන ඊයම් මොනිසම් ටික සෙල්සියස් අංශක 100ට එනවා කියලා. හරි. සෙල්සියස් අංශක 100ට එනවා කියලා. දැන් මේ මෙතන තව උෂ්ණත්වමානකුත් තියෙනවා. හරි. එතකොට මෙන්න මෙයාලා මෙතන දැන් වාෂ්පීකරණය වෙනකොට සෙල්සියස් අංශක 100ට එනවා. එතකොට මෙන්න මෙතන තියෙන මේ ඊයම් මොනිසම් ටිකත් හරිද? මෙතන තියෙන ඊයම් මොනිසම් ටිකත් මේ තියෙන ඊයම් මොනිසම් ටික මේ ටිකත් සෙල්සියස් අංශක 100ට රත් වෙනවා ටික වෙලාවක් යනකොට. හරි? ඒ උෂ්ණත්වයට එනවා. එතන තියෙන ඊයම් මොනිසම් ටික. හරි? එතන අපිට පුළුවන් මෙන්න මෙතනින් තියෙන මේ ගේට් 2 වගේ එක තේරෙනවද? මෙන්න මේ කොටස උඩට ඉස්සුවට පස්සේ. හරි මේ කේස් එක උඩට ඉස්සුවාම හරි මෙතන තියෙන ඊයම් මොනිසම් ටික මෙහෙම මේ නලය දිගේ මෙතන තියෙන කැලරිමීටර එකට එකතු කරගන්න පුළුවන්. හරි මෙතන තියෙන කැලරිමීටරයට එකතු කරගන්න පුළුවන්. ඒතර අපේ මෙතන තියෙන අවශ්‍යතාවය තමයි හරිද? දැන් සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ දිගටම පවත්වා ගන්න පුළුවන් මෙතන වාෂ්පීකරණය සිද්ධ වෙන නිසා. නේද? සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ මෙතන පවත්වාගෙන යන්න පුළුවන් වාෂ්පීකරණය සිද්ධ වෙන නිසා. අපි දන්නවා දැන් මේ වායුගෝලීය පීඩනයට අනුව ජලය තමන්ගේ ද්‍රව අවස්ථාව වාෂ්ප අවස්ථාවට බවට පත් කර ගන්නවා සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේදී. මේක තමයි තාපාංකය ජලයේ. නේද? ජලයේ තාපාංකය. ඒතර අපි දන්නවා මේ මෙතන තියෙන වතුර ටික වාෂ්පීකරණය වෙලා ඉවර වෙනකම්ම නේද? මෙතන තියෙන වතුර ටික වාෂ්පීකරණය වෙලා ඉවර වෙනකම්ම තියෙන්නේ සෙල්සියස් අංශක 100. තේරෙනවද? එතන තියෙන වතුර ටික වාෂ්පීකරණය වෙලා ඉවර වෙනකම් තියෙන්නේ සෙල්සියස් අංශක 100. හරි. එතන මෙතන තියෙන මේක ඇතුළේ තියෙන ජල මට්ටම අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ පිටින් තියෙන මේකේ ලෙවල් එක බලා ගන්න පුළුවන්. හරි. නිකල්සන් හීටර් එක මේ. නිකල්සන් තාපකය. හරි. එතකොට මෙයා සෙල්සියස් අංශක 100 ඉන්න නිසා අපිට ගොඩක් වෙලා යනකොට අපිට කියන්න පුළුවන් මේ ඊයම් මොනිසම් ටිකත්
සෙල්සියස් එක 100ට තමයි පත් වෙලා තියෙන්නේ. එකපාරටම 100 දාලා ගත්ත කියලා මේ ඊයම් මෝනිසම් ටික සෙල්සියස් එක 100ට එන්නේ නැහනේ. හරි. එතකොට මේ සෙල්සියස් එක 100 තියෙන තත්ත්වයට දීර්ඝ වෙලාවක් ටික වෙලාවක් තියෙන්න ඕන. හරි. එතකොට ටිකක් වෙලා තිබ්බට පස්සේ අපි හිතනවා මේ ඊයම් මෝනිසම් සෙල්සියස් එක 100ට ආවා කියලා. හරි. නැත්නම් අපිට වැරදි වෙන්න පුළුවන්. සමහරලාට ටිකක් විතරක් සෙල්සියස් එක 100 වෙලා අනිත් ඒවා හරියට ආවෙ නැති වෙන්නත් පුළුවන් ඊයම් මෝනිසම් ටික. හරි. ඒක නිසා මෙතනින් ඒක බලා ගන්නට ඕන. මෙතන තර්මෝමීටර් එක තියෙනවා. හරි. ඊයම් මෝනිසම් වල උෂ්ණත්වය දැනගන්න. හරි. මෙතන හරියටම මෙතන මෙන්න මේ කොටසේ ඊයම් මෝනිසම් වල උෂ්ණත්වය දැනගන්න ඕන. මොකද මේ අපි මේවන එකතු කරන්නේ. හරි. මෙන්න මෙතනට. හරි. මෙතනින් මේ තර්මෝමීටර් එක මේ තියෙන්නේ. හරි. මේකෙන් ඊයම් මෝනිසම් වල උෂ්ණත්වය අපි දැනගන්න ඕන. හරි. රයිට්. ඕන අපිට මේකේ සෙල්සියස් එක 100 මෙතන උෂ්ණත්වමානයක් දාලා බලන්නත් පුළුවන් ඉතින්. හරි. මෙතන සෙල්සියස් එක 100 කතාව. හරි. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඊයම් මෝනිසම් ටික සෙල්සියස් එක 100ට ගන්න එක. හරි. ඒ ටිකනේ කැල්කුලේටර් එකතු කරන්නේ. මොකද ඒක නිවැරදිව සිද්ධ වෙන්න ඕන. මොකද මෙයාලගෙන් තමයි කැල්කුලේටරේ තාපය එන්නේ. හරි. මේ ඊයම් මෝනිසම් ටිකෙන් තමයි කැල්කුලේටරේ තාපය එන්නේ. එතකොට මෙයා සෙල්සියස් එක 100 ඉන්නවා කියන එක අනිවාර්යයෙන්ම අපි හරියටම දැනගන්න ඕන. හරි. කියන්නේ ගොඩක් ඒක විශ්වාසයෙන්ම සෙල්සියස් එක 100 කියන එක තහවුරු වෙලා තියෙන්න ඕන මෙතනට එකතු කරනකොට. හරි. හරි. දැන් ඒ කතාව පැහැදිලිනේ. හරි. නිකල්සන් හීට් එකේ කතාව ඔන්න ඕක. හරි. ඒක වැඩි අපි තහවුරු කරගත්තට පස්සේ යම් විදිහකට මේ මෙතනින් මේ ගේට්ටුව උස්සන්න. හරි. මේ කොටස උස්සන්න. එතකොට මෙතන තියෙන මේ මොනවාද ඊයම් මෝනිසම් ටික මෙතන කැල්කුලේටර් එකට වැටෙනවා. හරි. දැන් බලන්න ඊළඟට මොකද්ද කියලා තියෙන්නේ කියලා. right. මෙතන තියෙන්නේ මේ අර අපි කලින් කිව්ව මේ උපකරණ විස්තරය තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ දැන් බලන්න ක්‍රමය. මන්තේ සහ කැලරිමීටරේ ස්කන්ධය කිරා ගන්න. හරිද? මන්තේ සහ කැලරිමීටරේ ස්කන්ධය කිරා ගන්න. හරි. මන්තේ සහ කැලරිමීටරේ ස්කන්ධය කිරා ගන්න ඉස්සලාම තියෙනවා. හරි. දැන් මෙතනදී ඔයාලට භාවිතා කරන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ උෂ්ණත්වමාන. හරි. මේ රසදිය වීදුරු උෂ්ණත්වමානය. හරි. රසදිය වීදුරු උෂ්ණත්වමානය. එතකොට දැන් මෙතන ඍණ 10 හරි 100ත් පැනලා 110ට අපිට මේක මනින්න පුළුවන්. එතකොට මේක අපිට භාවිතා කරන්න පුළුවන් මේ ආකාරයේ උෂ්ණත්වමානයක්. හරි. හොඳට පේනවද දන්නේ රයිට්. මේ ආකාරයේ උෂ්ණත්වමානයක්. එතකොට අපිට භාවිතා කරන්න පුළුවන් මේ නිකල්සන් හීට් එකකට. හරිද? එතකොට රසදිය වීදුරු උෂ්ණත්වමානය. හරි. 0.100 පරාසය කියලා කියේ මොකද ඒක ඊට වඩා අඩු උෂ්ණත්වයක් උපරිමය තිබිලා හරියන්නේ නැහනේ. මොකද මේක අපි දන්නවා මේ වාෂ්පීකරණය වෙන්නේ සෙල්සියස් එක 100. හරි. ඊළඟට මම ගාව තව උෂ්ණත්වමානයක් තියෙනවා. මේක ඇවිල්ලා මධ්‍යසාර. හරි. මධ්‍යසාර වීදුරු උෂ්ණත්වමානයක් තමයි මේ තියෙන්නේ. හරි. මධ්‍යසාර වීදුරු උෂ්ණත්වමානයක්. එතකොට මෙතන මේ මධ්‍යසාර වර්ණ ගන්නවල තියෙන්නේ මේ උෂ්ණත්වමානයේදී. හරි. කලින් පෙන්වන රසදිය වීදුරු එක දැන් මධ්‍යසාර වීදුරු එක. හරි. right. එතකොට දැන් මෙන්න ක්‍රමය කියනවා අපිට. මන්තය සහ කැලරිමීටරේ ස්කන්ධය M1 කියා ගන්න. මොකද්ද මේ මන්තය? හරි. ස්ටයර් එක ඒ කියන්නේ හරි මේ කැලරිමීටර කියන්නේ නිකන් මේ මොකද්ද මේක? නිකන් කෝප්පයක් වගේ එකක් නේ මේක. හරි. හරි. ලෝහ කෝප්පයක්. ලෝහ කෝප්පයක්. එතන මන්තේ කියලා ඒ ලෝහයෙන් හදපු නේද? අපි දුන්න තඹ කියලා. තඹ වලින් හදපු මේක මේ කලතන එකක් නේ. මන්තේ කියලා කියන්නේ ස්ටයරින් කලතීම ස්ටයර් එක. හරි. ඊට පස්සේ මේක වැහෙන්න තියෙනවානේ මෙතන මොකද්ද? මන්තේට යන්න සිදුරුකුත් තියෙනවා. මෙතන තියෙනවා පියනක්.
මෙතනින් පොඩි සිදුරක් තියෙනවා මොකද්ද? එතනින් උෂ්ණත්මානය දාන්න. හරි. එතකොට දැන් අපි මෙතනදී කිරා ගන්නවා මන්තේ සහ කැල්ටිමීටර් ස්කන්ධය. හරි. මන්තේ සහ කැල්ටිමීටර් ස්කන්ධය කිරා ගන්න ඉස්සලාම M1. ඊට පස්සේ සාමාන්‍යයෙන් 3න් 2ක් විතර පිරෙන විදියට හරිද? මේකෙන් 3න් 2ක් විතර පිරෙන විදියට මොනවද දාගන්නේ මෙතනට? ජලය. හරි. මොකද මේ ඊ අමෝනිසන් ටික මේකට තමයි එකතු කරන්නේ. හරි. ඊ අමෝනිසන් ටික මෙන්න මේ කැලරිමීටර් තමයි එකතු කරන්නේ. හරි. මෙතන 2 කැලරිමීටර් කියලා. මෙතනට එකතු කරන්නේ. ඒතර ඊ අමෝනිසන් වලින් දෙන තාපය තමයි මෙයක් ගන්න. එතකොට දැන් අපි මේ සම්බන්ධයෙන් ගණන් හදලා තියෙනවා දැන්. පහුගිය දවස් ටිකේ හැදුවා. හරි. එතකොට 3න් 2ක් විතර පිරෙන විදිහට ජලය දා ගන්න. ඊට පස්සේ ඒකට ඊ අමෝනිසන් ටික එකතු කරන්න. ඊට පස්සේ ජලයේ ආරම්භක උෂ්ණත්වය මනින්න. දැන් මෙතනට ඊ අමෝනිසන් ටික එකතු කරාට පස්සේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. දැන් අපිට ඕන කොච්චර උෂ්ණත්වය වැඩි වුණාද කියලා බලා ගන්න. හරි කොච්චර උෂ්ණත්ව නැග්මක් සිද්ධ වුණාද කියලා බලා ගන්න. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම මොකක්ද ඕන වෙන්නේ ඉස්සලාම? කලින් තිබිච්ච උෂ්ණත්වය ඕන වෙනවා. කලින් තිබුණේ කීයද 30ද 30 සෙල්සියස් එක නම් ආරම්භයේ තිබිච්ච උෂ්ණත්වය ඕන වෙනවා. දැන් ඊ අමෝනිසන් ටික දැම්මට පස්සේ අපි හිතමු නිකන් සෙල්සියස් එක මේක වැඩි වෙලා සෙල්සියස් එක 60ට ආවා කියලා. අන්න ඒක තමයි පසු උෂ්ණත්වය. හරි. එතකොට දැන් අපිට අවශ්‍ය වෙනවා ආරම්භක උෂ්ණත්වය මොකද පස්සේදී අපිට උෂ්ණත්වය වෙනස හොයාගන්න. හරි. එතකොට ආරම්භක උෂ්ණත්වය මනින්න පුළුවන්. මෙතනට මේ මම කිව්වේ මෙතනට දානවා මේ කැල්රිමීටරයට මෙතනින් තියෙනවා මොකද්ද මේ උෂ්ණත්වමානය. මෙතන වැටෙනවා උෂ්ණත්වමානය. හරි උෂ්ණත්වමානය. හරි. ඔය ටිකනේ සෙට් එකක් මේ සෙට් එක තියෙන මේකට. දැන් මේ කැලරිමීටරය කියලා කියවම නිකන් සමහරවිට හිතෙන්නේ මේක මීටරයක් මොකක් කරේ කට්ටක් තියෙනවා දර්ශකයක් තියෙනවා කියලා වගේ කතාවක් හිතෙනවා. නිකන් කැලරිමීටරය කියලා කිව්වොත් පස්සේ නෑ මේක නිකන් කෝප්පයක්. හරි. එහෙම මීටරය මේ මොනවාද වෝල්ට් මීටරය වගේ එහෙම කතාවක් එකක් නෙමෙයි මේක තියෙන්නේ නේද? මේක නිකන් මොකද්ද? මේ කෝප්පයක්. ලෝහ කෝප්පයක්. අර මේ ලෝහ වලින් හදපු අර තේ බොන කෝප්ප තියෙන ඒ වගේ එකක් වගේ කියලා හිතා ගන්න පුළුවන්. හරි. හරිද? ඒ වගේ ඊළඟට ජලයේ ආරම්භක උෂ්ණත්වය මනින්න. ඒක කිව්වා. හරි. දැන් ඔක්කොම දැන් ඔන්න ධාරණය කරගන්න මේ කිව්ව දේවල් ටික. ඊට පස්සේ නිකල්සන් තාපකයේ ඇති ඊ අම්මෝනිසම් වල උෂ්ණත්වය සෙල්සියස් 100 මැනීම. මම කිව්වේ මේක දැන් මෙතන උෂ්ණත්වමානය තියෙනවානේ මේ ඊ අම්මෝනිසම් අතරට දාලා මේ මෙතනින් උෂ්ණත්වමානය. ඒක තහවුරු කරගන්න ඕන දැන් සෙල්සියස් 100ට ඇවිල්ලායි කියන. ඉතින් මෙතන ඊ අම්මෝනිසම් ගොඩක් මෙහෙම තියෙනවා. ඒක ඇතුළට මේ රසදිය මේ මොකද උෂ්ණත්වමානයේ බල්බේ දාලා තියෙන්නේ. ඒක ඇතුළට උෂ්ණත්වමානයේ බල්බේ දාලා තියෙන්නේ. හරි. දැන් තහවුරු කරගන්න ඕන මේක සෙල්සියස් 100යි කියලා. හරි. ටිකක් වෙලා තියෙනකොට අපිට ඒක හිතන්න පුළුවන් නේ. දැන් මෙතන වාෂ්පීකරණය සිද්ධ වෙනවානේ. වාෂ්පීකරණය වෙනකොට සෙල්සියස් 100යි. එතකොට මෙයා ටිකක් වෙලා යනකොට මෙයාලා සෙල්සියස් 100ට ආවා කියන එක අපි හිතන්න පුළුවන්. හරි. ඒක තහවුරු කරගන්න. හරි. එතකොට ඒක මැනලා දැනගන්න මොකද්ද? ඒ උෂ්ණත්වමානයෙන් බලා ගන්න පුළුවන් නේ. නිකල්සන් තාපකයේ ඇති ඊ අම්මෝනිසම් වල උෂ්ණත්වය සෙල්සියස් 100 මැන ගැනීම. හරි. තහවුරු කරගන්න. ඊළඟට නිකල්සන් තාපයේ කොපුව ඉහළට ඔසවා. මෙතන තියෙන කොපුව අර මම ගේට්ටුව කියලා කිව්වේ. ගේට්ටුව වගේ මෙතන පොඩි ආවරයක් වගේ තියෙන්නේ. ඒකෙන් තමයි මේක මේ පහළට යන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ. හරි උඩට ඉස්සුවම මේ ටික මෙහෙට වැටෙනවා. හරි. හරි. එහෙනම් කොපුව ඉහළට ඔසවා නිකල්සන් තාපකය තුල රත් කළ ඊ අම්මෝනිසම් ෂණිකව කැලරිමීටරයට මාරු කරන්න. ඇයි මේ ෂණිකව මාරු කරන්න කියලා කියන්නේ? ෂණිකව මාරු කරන්න කියලා කියන්නේ ඇයි? ඇයි ෂණිකව උනේ නැත්තම් ඊ අම්මෝනිසම් ටික නිකන් හිමින් මේක වැඩි වෙනවා නම් පරිසරයත් එක්ක තාප හුවමාරුවක් කරගත්තොත් මොකද වෙන්නේ? මෙයාලගේ උෂ්ණත්වය බහිනවා. මොකද ඊ අම්මෝනිසම් ඉන්නේ දැන් සෙල්සියස් 100නේ. මේ වතුරට එකතු කරනකොට 100ම තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම සුළු හෝ පොඩි හෝ මේ හානියක් තියෙනව නැතුව නෙමෙයි. හරි. දැන් අපි හිතමුකෝ සෙල්සියස් 100ට වඩා ගොඩක් අඩු වුණා කියලා. හරි. ඒකට අපි හිතන් ඉන්නේ මොකද්ද? සෙල්සියස් එක අපි හිතන් ඉන්නේ සෙල්සියස් 100 කියලා එතකොට. පැහැදිලි නේද? සෙල්සියස් 100 කියලා තමයි අපි හිතන්නේ. එතකොට හැබැයි මේ ජලය තුලට වැටලා තියෙන්නේ කැලරිමීටරේ තියෙන ජලය තුලට වැටලා තියෙන්නේ සෙල්සියස් එක අපි හිතමු 99 දශම ගානක. තේරුණාද?
එතකොට අර ෂණිකව මාරු කරගන්න ඒකයි. හරි? ෂණිකව මාරු කරන්න ඒකයි. හැබැයි එහෙම කරනකොට මේක ඇතුළේ තියෙන වතුර ටික නේ මොකද ඊයම් මූඩිසන් ටික බොබ් බොබ් බොග් ගාලා වැටෙනකොට වතුර ටිකත් ඉවිතට යන්න පුළුවන්. එහෙම වුණොත් තව ප්‍රශ්නයක් වෙනවා. හරි? ඒකින්ද මේක කටගාවට එනකම් පුරව ගන්න යන්නේ නෑනේ අපි. හරි? මේක ඉතින් කටගාවට එනකම් පුරව ගන්න යන්නේ නෑ. එහෙම වුණොත් එහෙම මේ ඊයම් මූඩිසන් ටික වැටෙනකොට වතුර ටික ඉවතට යනවා. ඒතකොට ජලයට ඊයම් මූඩිසන් වලින් තාපය අරගෙන ඒ ගත මේ තාපයත් අරගෙන ඒ ජලයත් ඉවතට යනවා. හරි? වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. එතකොට හරි? නෑ ඒකට ගැළපෙන විදිහට අපි වැඩේ කරගන්න ඕන. එහෙනම් කොපුව ඉහළට ඔසවා නිකල්සන් තාපකය තුල රත් කළ ඊයම් මූනිසම් ෂණිකව කැල්රිමීටරයට මාරු කරන්න. ෂණිකව කැල්රිමීටරයට මාරු කරන්න. තේරුණානේ? හරි. ඊළඟට හොඳින් මන්තනය කර ජලය උපරිම උෂ්ණත්වයේ සටහන් කරගන්න තීටටු. හරි? හොඳින් මන්තනය කරන්න. හරි? මේ තියෙන මේ මන්තය මෙතන තියෙන මන්තය ඒකෙන් හොඳින් මන්තනය කරන්න. මෙතන තියෙන මන්තය මේ තියෙන්නේ. හරි. මේකෙන් හොඳින් මන්තනය කරන්න. හරි. මෙතන මන්තනය කරන්න. එතකොට මේ කැළතෙනවා. හරි. එතකොට මේ දැන් ඊයම් මූනිසන් ටික මේකට වැටලා පහළට ගිහලානේ ඉන්නේ. එතකොට මන්තනය කරනකොට තමයි ඒවයි තාපය සමාකාරව ව්‍යාප්ත වෙලා යන්නේ මේකේ. හරි. මේ පරිමාණ හැම තැනටම ඒ තාප ශක්තිය පැතිරලා යන්නේ එතකොට. එතකොට කවුරුත් මේ ජල පරිමාවම කවුරුත් එක උෂ්ණත්වයකට පත් වෙනවා. ඉතින් එහෙම කලිතුවට පස්සේ සටහන් කරගන්න අපිට වාර්තා වෙන ඉහළම උෂ්ණත්වය. හරි? වාර්තා වෙන ඉහළ උෂ්ණත්වය සටහන් කරගන්න ඕනේ. හරි? හොඳින් කලිතීම කරලා. හරි. ඊට පස්සේ කැල්රිමීටරයේ දන ජලය දන ඊයම් මූනිසම් වල ස්කන්ධය මනින්. හරි? දැන් අපි කලින්ම මෙහෙමනේ කරේ. කලින්ම ඊයම් මූනිසම් වල ස්කන්ධය මැනලා තිබුණේ නැහැ. තේරුණාද? මෙතන ඊයම් මූනිසම් වල ස්කන්ධය කලින්ම අපි මැනලා තිබුණාද? හරි මේ ඊයම් මූනිසම් වල ස්කන්ධය කලින් මැනලා තිබුණේ නැහැ. ඉස්සලාම අපි ස්කන්ධය මැනගත්තේ මොකද්ද? කැල්රිමීටරයේ ස්කන්ධය මැනගත්තා. ඊට පස්සේ ජලය දාලා ස්කන්ධය මැනගත්තා. දැන් ඔයගලන්ට තේරෙනවා මොකද්ද? M2 ඍණ M1 කියන්නේ මොකද්ද? M2 ඍණ M1 කියලා කියන්නේ මොකද්ද? M2 ඍණ M1 කියලා කියන්නේ මේ කැල්රිමීටරයට දාපු ජලයේ ස්කන්ධයනේ. M2 ඍණ M1 කියන්නේ මොකද්ද? කැල්රිමීටරයේ තියෙන ජල ස්කන්ධය. කැලරිමීටරය තුල ඇති ජල ස්කන්ධය. කැලරිමීටරය තුල ඇති ජල ස්කන්ධය තමයි මොකද්ද? M2 ඍණ M1 කියලා කියන්නේ. තේරුණාද? ඊළඟට කැලරිමීටරයේ දන ජලය දන ඊයම් මූනිසම් ස්කන්ධ. දැන් අපිට එන ඊයම් මූනිසම් වල ස්කන්ධය මැන ගන්න පුළුවන්. මොකද්ද වෙන්න ඕනේ එතකොට? කැලරිමීටරය අයින් වෙන්න ඕනේ. ජලය ටික අයින් වෙන්න ඕනේ. එහෙනම් කැලරිමීටරයේ ජලය දෙකේ ස්කන්ධය අපි දන්නවා M2 කියලා. එහෙනම් කැලරිමීටරයේ දන ජලය දන ඊයම් මූනිසම්. දැන් පැහැදිලිද? එතකොට M3 ගෙන් M2 අඩු කරොත් මොකද වෙන්නේ? M3 ගෙන් M2 අඩු කරොත් එහෙම අපට එනවා අපි යොදාගත්ත ඊයම් මූනිසම් වල ස්කන්ධ. හරිද? එහෙනම් මෙතන අපි M3 ඍණ M2 කියලා කියන්නේ මොකද්ද? M3 ඍණ M2 කියලා කියන්නේ මේ ඊයම් මූනිසම් වල ස්කන්ධය. හරි? ඊයම් මූනිසම් වල ස්කන්ධය. ඊයම් මූනිසම් වල ස්කන්ධය. දැන් තේරුණාද? ඊයම් මූනිසම් වල ස්කන්ධය. දැන් අන්න ඒ ටික අපි හොයාගෙන තියෙන්නේ. ඔන්න අපි දැන් කැලරිමීටර ස්කන්ධය දන්නවා කොහොමත් M1. ඊට පස්සේ දාපු ජලයේ ස්කන්ධය ටික දන්නවා මේ අර තුනෙන් දෙකක් විතර පිරෙන දාපු ජල ස්කන්ධය M2 ඍණ M1. ඊට පස්සේ ඊයම් මූනිසම් වල ස්කන්ධය M3 ඍණ M2. හරි? ඔන්න ඔය විදිහට පිළිවෙලට ස්කන්ධ ටික මැන ගත්තාම අපට අවශ්‍ය ස්කන්ධ ටික හොයාගන්න පුළුවන්. හරි? අවශ්‍ය ස්කන්ධ ටික හොයාගන්න පුළුවන්. තේරුණාද? රයිට්. දැන් අපිට ගණනය කිරීම කරන්න තියෙනවා. මේක අපි දැන් දන්නවා. මොකද පහුදස්වල මේ ගණනය කිරීම අපි කරා. ගොඩක් ගණන් හැදුවා. හරි? එතකොට දැන් මෙතනදී මොකද්ද සිද්ධ වෙන්නේ? පරිසරයට සිදු වුණු තාපහානිය අපි නොසලකා හරින. මොකද අපි ශනිකව එහෙම දැම්මනේ. එතකොට අපි හිතනවා මේ ඉක්මනට දානකොට පරිසරයත් එක්ක එහෙම තාප හුමාරුවක් කරගන්න උනේ නෑ කියලා. හරි? නමුත් ඒක සත්‍ය වශයෙන්ම මේ වෙනවා. හරි? අපි ඒක පරිසරයේ සමග සිදු වන තාපහ ආනුව හානිය නොසලකා හරින්න තමයි මේ වැඩේ කරන්නේ. හරි? පරිසරය සමග සිදුවන තාපහානිය නොසලකා
පරිසරයෙන් සමග සිදුවන තාපහානි නොසලකමින් අපි ඔන්න ගණනය කිරීමට යමු. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ඊයම් මූණස්සම් වල ඊයම් මූණස්සම් වලින් පිට කළ තාපය සමාන වෙනවා කැල්රිමීටරය සහ ජලය උරාගත් තාපයට. හරි. මේකට අපි අර උෂ්ණත්ව මට්ටම් සටහනක් අඳිනවනේ නේද? මතකද? උෂ්ණත්ව මට්ටම් සටහන. හරි. එතකොට දැන් මෙතන කැල්රිමීටරයයි ජලයයි හරිද? කැල්රිමීටරේ ජලයයි ඉන්නවා නේද? කැල්රිමීටරේ දාන ජලය මොන උෂ්ණත්වයේද ඉන්නේ? θ1. ජලයේ ආරම්භක උෂ්ණත්වය කියන්නේ ඉතින් එයාත් එක්ක කැල්රිමීටරයට ජලය දාලානේ ඉන්නේ. ඒගොල්ලන් θ1 වල ඉන්නවා කියලා අපි කියනවා. ඊට පස්සේ මේ දැන් මෙතන ඊයම් මෝනිස්සම් හරි. එතකොට එයා ඉන්නවා සෙල්සියස් අංශක 100. මෙතන සෙල්සියස් අංශක 100යි. එතකොට කැලරිමීටරේ දැන ජලය එක හිටියා θ1 වල. θ1 වල. ඊට පස්සේ මේ ටික හොඳට මේ ඊයම් මෝනිසම් ටික දාලා කලතල ගන්නකොට එතන උෂ්ණත්වය සටහන් වෙනවා θ2. මෙන්න θ2 සමතුලිත වෙන උෂ්ණත්වය. ඒතර අපි දන්නවා මෙතනදී කැල්රිමීටරය θ1 ඉඳලා θ2ට ගියා, ජලය θ1 ඉඳලා θ2ට ගියා. හරි. කැල්රිමීටරය θ1 ඉඳලා θ2ට ගියා, ජලය කැල්රිමීටරය θ1 ඉඳලා θ2ට ගියා, ජලය θ1 ඉඳලා θ2ට ගියා. ඊයම් මෝනිසම් ටික මොකද වෙන්නේ? 100 ඉඳලා θ2 වලට එනවා. ඊයම් මෝනිසම් ටික 100 ඉඳලා θ2 වලට එනවා. එහෙනම් අපිට මේකෙන් පැහැදිලි මොකද්ද? කැලරිමීටරය සහ ජලය පිටකල ඊයම් මෝනිසම් පිටකල තාපය කැලරිමීටරය සහ ජලය ලබාගත් තාපයට මෙතෙන්දී සමාන කරන්න පුළුවන්. හරි. එහෙනම් පරිසරයේ සමග තාප හෝ මාරු වෙන සලකමින්. හරි. එහෙනම් අපි ලියමු ඊයම් මෝනිසම් පිටකල තාපය සමානයි කැලරිමීටරය සහ ජලය ලබාගත් තාපය. කැලරිමීටරය සහ ජලය උරාගත් තාපය ලබාගත් තාපය. හරි. උරාගත් තාපය. එතකොට අපි ජලයේ විශිෂ්ට අවදාර්ථතාවය අපි හිතමු ඒක අපි දන්නවා ඒකට අපි ගමු ජලයේ වීතාදා මොකක්ද C W කියලා අපි ගමු. ඊටසේ කැලරිමීටරයේ තාපදාර්ථතාවය ධාරිතාවය ඒකට අපි ගමු කැපිටල් C. හරි. එහෙනම් අපිට මේක මෙතනදී ලියන්න පුළුවන් මොකක්ද? ඊයම් මෝනිසම් පිටකල තාපය. එතන ඊයම් මෝනිසම් වල ස්කන්ධය අපි දන්නවා M3 ඍණ M2. හරි. එයා C ඉඳලා θ2ට අඩු වුණා. නේද? දැන් ඊයම් මෝනිසම් කියන්නේ පිටකල තාපය ලියන කොහමද? MC ඩෙල්ටා θ නේ අපි ගන්නෙ. හරි. එතන එයාගේ උෂ්ණත්ව අඩුවීම C ඍණ θ2. ඒ උෂ්ණත්වයේ අඩුවීම කියලා කියන්නේ තාපය පිට කරනවා. හරි. උෂ්ණත්වය අඩු වෙලා එකම පදාර්ථ අවස්ථාවේදී උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ තාපය පිට වෙනවා. එතකොට මෙතන ස්කන්ධය
3 ඍණ m2 හරි. එතකොට අපි මේ em මෝනිසම් වලින් හරි. එතන විශිෂ්ටාවදාර්ථතාවය අපි දන්නේ නැහැ. හරි. em වල විශිෂ්ටාවදාර්ථතාවය. හරි. ඒකට අපි නිකන් T හරි. head em වල විශිෂ්ටාවදාර්ථතාවය. වීතා em වල වීතාද අපි හිතමු මේක C lead හරි. ඊට පස්සේ මෙතන උෂ්ණත්ව වෙනස තමයි 3 ඍණ θ2 එහෙනම් කැලරිමීටරය සහ ජලය උරාගත් තාපය ඒක එන දැන් කැලරිමීටරය නම් ඒකේ තාපදාර්ථතාවය දුන්නේ කැපිටල් C කියලා. එයාගේ උෂ්ණතාන්තරය තමයි θ2 ඍණ θ1. θ2 ඍණ θ1. එතකොට ජලය උරාගත් තාපේ ජලයේ ස්කන්ධය අපි දන්නවා. ජල ස්කන්ධය කියදාවේ m2 ඍණ m. එහෙනම් CW θ2 ඍණ θ2. θ2 ඍණ θ1. θ2 ඍණ θ1. ඔන්න කතාව. හරි. ඔන්න දැන් අවශ්‍ය මේ ටික ලියලා තියෙන. එතකොට θ2 ඍණ θ1 මේ ටික දන්නේවා. ස්කන්ධය මෙතනදී දන්නවා. හරිද? එතකොට ජලයේ වීතාදා දැනගන්න ඕන. කැලරිමීටරයේ තාපදාර්ථතාවය දැනගන්න ඕන. එහෙම වුණොත් මෙතන C ඍණ θ2 දන්නවා. මෙතන ස්කන්ධ m3 ඍණ m2 දන්නවා. එහෙනම් දන්නේ නැති පදේ මෙන්න මේක නොදන්න එක. එහෙනම් අපිට ඝන ද්‍රව්‍යයේ විශිෂ්ටාවදාර්ථතාවය ඔය ඇසුරෙන් හොයන්න පුළුවන්. ඒතකොට යම් කිසි දන්නා පද කිහිපයක් තියෙන්න ඕන. හරි. කැලරිමීටරයේ විශිෂ්ටාවදාර්ථතාවයත් අපි හොයාගත්තාම කැලරිමීටරයේ තාපදාර්ථතාවයත් අපි හොයාගත්තාම ජලයේ දන්නවා. හරි. අනිත් ටික දන්නවා. එහෙනම් අපිට මෙන්න මේ em මෝනිසම් වල em ඒ මෝනිසම් සාධන තියෙන ද්‍රව්‍යයේ අපේ විශිෂ්ටාවදාර්ථතාවය මේක හොයන්න පුළුවන් මේ මිශ්‍රණ කිරීමේ ක්‍රමයක් ඇතුලෙන්. හරි මිශ්‍රණ කිරීමේ ක්‍රමයක් විදිහට. හරි. තේරුණා නේද? ඒකේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් ලියා ගන්න. හරි. ඊළඟට බලමු. මේ පැත්තේ තව ඉඳ තියෙනවා ලියන්න. හොඳයි. මේකේ හැන්ඩ් අවුට් එක ගන්න පුළුවන් ක්ලාස් එකේදී මම දැන් මේකේ හැන්ඩ් අවුට් එක දෙන්නම්. හොඳයි. රයිට්. විශේෂ කරුණු. බලන්න මේකේ දැනගන්න ඕන විශේෂ කරුණු. මේව තමයි දැනගන්න ඕන. අනිවාර්යයෙන් මේවා අර ස්ට්‍රක්චර් එකේ තියෙනවා මේ ඒ ප්‍රශ්නවලදී එක එක හේතු අහනවා නේද? ඇයි මෙහෙම කළේ නේද? ඒ වගේ හේතු අහනවා. හරි මෙහෙම කැලරිමීටරය තුළ ජලය උඩටම පිරෙව්වේ නැත්තේ ඇයි? ඒක නැත්තම් පහළටම අඩු ප්‍රමාණයක් දැම්මේ නැත්තේ ඇයි? හරි. ඒ වගේ එක කරුණු අහනවා. ඇයි මේ 3න් 2ක් විතර වගේ දාගන්නේ? 3න් 2කට විතර කිට්ටු වෙන්නේ. හරියටම මැනලා 3න් 2 නෙමෙයි. 3න් 2ක් වගේ වෙන්නේ ඇයි දාගන්නේ? හරි. ඒ වගේ කරුණු අහනවා ඉතින්. ඒතකොට ඒ හේතු ටික දැනගන්න ඕන.
හරි. ඊයම් බෝල වල ආරම්භක උෂ්ණත්වය ලෙස ජලයේ තාපාංකය 100 සෙල්සියස් එක යොදා ගනී. මම කලින් පැහැදිලි කරලා දුන්නා ඒක. මොකද ජලය ටික වාෂ්ප වෙලා ඉවර වෙනකම්ම හරිද? ජලය ටික වාෂ්ප වෙලා ඉවර වෙනකම්ම මොකද වෙන්නේ? සෙල්සියස් එක 100 තියෙන්නේ. හරි. ඒක නිසා ඊයම් බෝල වල ආරම්භක උෂ්ණත්වයේ ජලයේ තාපාංකය 100 සෙල්සියස් එක යොදා ගනී. ජලයේ උෂ්ණත්වයේ තාපාංකයේ 100 සෙල්සියස් එක සෑහෙන වේලාවක් තබා ගත හැකි නිසා අන්න කතාව. ජලයේ උෂ්ණත්වයේ තාපාංකය කියන්නේ 100 සෙල්සියස් අංශක වල සෑහෙන වේලාවක් තබා ගත හැකි. මොකද ජලය ටික වාෂ්ප වෙලා ඉවර වෙන කම්ම ඒ කියන්නේ වාෂ්පීකරණය ජලය ටික වාෂ්පීකරණය වෙලා ඉවර වෙන කම්ම මොකද වෙන්නේ? ඉවර වෙන කම්ම සෙල්සියස් එක 100 තියෙනවා. හරිද? ඒ නිසා සෑහෙන වෙලාවක් තබා ගත හැකි නිසා ඊයම් බෝල සියල්ල සෙල්සියස් එක 100 රත් වූ බව තහවුරු කරගත හැකියි. ඊයම් බෝල කෙලින්ම ජලයට දමා රත් කිරීම සුදුසු නැත. හරි. එවිට කැලරිමීටරයට එක් කරන ඊයම් බෝල සමග ජලය එකතු වෙනවා. හරි. මොකද අර මාළු ටැංකියෙන් අර ටැංකිය සුද්ධ කරනකොට මාළු අර ඉවත් කරන්නේ. එතන මාළුත් එක්ක මාළුගේ වතුරත් ගෑවිලා යනවනේ. හරි. එතකොට මොකද දැන් මෙතන ඊයම් බෝල ටික මේ එළියට අරගෙන සෙල්සියස් 100 දැන් නටනටා තියෙද්දි ජලය ඊයම් බෝල ටික අපි මෙහෙම එළියට ගන්නවා. අරගෙන තෙත මාත්තු කරලා දාන්නද? හරි. එතකොට මේ එළියේ එහෙම තියාගෙන ඉන්න බෑ වැඩි වෙලාවක්. ටක් ගාලා දාන්න ඕන. හරි. මොකද එළියට අරගත්ත ගමන්ම පරිසරයත් එක්ක මේ තාපහුමානකට යන්න පුළුවන්. මොකද මේවා සෙල්සියස් 100 ඉන්නේ. ඊයම් බෝල ටික පරිසරයේ සෙල්සියස් එක එතකොට 30 වගේ ඉන්නකොට අතිරික්ත උෂ්ණත්වයම තියෙනවා සෙල්සියස් එක 70ක්. එතකොට ඒ අතිරික්ත උෂ්ණත්වයේ යටතේ සංවහණයෙන් තාපය හානි වෙන්න පුළුවන්. එතකොට පරිසරයත් එක්ක දැන් සංවහණයෙන් තාපය හානි වෙන්න පුළුවන්. ඒ අතිරික්ත උෂ්ණත්වයේ යටතේ. එතකොට අපිට මේ තියාගෙන ඉන්න වෙලාවක් නෑ. ටක් ගාලා වැටෙන්න ඕනේ. ටක් ගාලා වැටෙන්න ඕනේ. ඒ හින්දා තමයි හරි. ඒ හින්දා තමයි මෙතන ජලය මේ දැන් වෙනම මේ පොඩි වෙනම කොටසක් ඇතුලේ වෙනම චේම්බර් එකක් ඇතුලේනේ මේ ටික තියෙන්නේ. හරි. ඒ ලෝක කොටසේ ජලය ගෑවි තියෙන්නේ. එතකොට මේ සෙල්සියස් 100 ජලය ගෑවි තියෙනවා. එතකොට මේක ඇතුලේ තමයි මේ මෙයාලා ඉන්නේ. ඊයම් මේ බෝල ටික. හරි. මේ කොපුව ඉවත් කරන්න මේ ගේට්ටුව උඩට උස්සන්න. එතන ඒ ටික වැටෙනවා. හරි. එතකොට මෙතන උෂ්ණත්ව මානය දාලා අපි සෙල්සියස් 100 කියලා තහවුරු කරගන්නවා. මේක වතුර ගෑවි තියෙන්න බෑ. ගෑවි තියෙන්නේ නැතුව තමයි සෙල්සියස් 100ට ගන්න ඕනේ. හැබැයි මෙතන තියෙන මේ කොටසේ ඒ කොටසේ වතුර ගෑවිලා සෙල්සියස් 100 ජලය ගෑවිලා තියෙනවා. එතනින් තාපය ඇවිල්ලා මෙයා සෙල්සියස් 100ට මේ පාත්තා ගැනීම තමයි අපි කරන්නේ. ඈ ගොඩක් වෙලා දිනනකොට 100ට එනවා කියලා අපි හිතනවා. ඒක තහවුරු කරගන්න ඕනේ උෂ්ණත්ව මානය දාන්න. පැහැදිලිද? රයිට්. එතකොට ඊයම් බෝල කෙලින්ම ජලයට දමා රත් කිරීම සුදුසු නැත. ඒකට කැලරිමීටර් එක් කරන ඊයම් බෝල සමග ජලය එකතු වේ. ඊළඟට ඊයම් බෝල ශනිකව කැලරිමීටරට එක් කළ යුතුය. හරි. ඔව්. නැත්නම් පරිසරයේ සමග තාපහුමාරුවක් වෙනවනේ. නැතිනම් ඊයම් බෝල පරිසරයට තාපය පිට කර සෙල්සියස් අංශක 100ට වඩා අඩු වගයක් ගනී. අපි හිතන් ඉන්නේ 100යි කියලා. ඒ වුණාට දාන මේ ඊයම් බෝල වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට වඩා අඩු වෙනවා. හිතන් ඉන්නවා අපි සෙල්සියස් අංශක 100යි කියලා. ඒ වුණාට මේ දාන ඊයම් බෝල උෂ්ණත්වය සෙල්සියස් 100ට වඩා අඩු වෙලා මොකද පරිසරයත් එක්ක තාපහුමාරු වෙනකොට ඊයම් බෝල උෂ්ණත්වය 100ට වඩා මේ ක්ෂණයෙන් අඩු වෙනවා. හරි. ක්ෂණයෙන් අඩු වෙනවා. හරි. එතකොට ඒ වගේ දේවල් ගොඩක් අඩු කරගන්න ඕනේ නැත්නම් අපිට හරියගයක් එන්නේ නැහැනේ. හරි. එතකොට මොකද්ද වෙන්නේ? එහෙම බැරි වෙලාවත් මේක සෙල්සියස් අංශක 100ට වඩා අඩු වගයක් ගත්තොත් මොකද වෙන්නේ? ඊයම් බෝල වල විශිෂ්ට තාප ධාරිතාවය ලෙස නිවැරදි අගයට වඩා අඩු වගයක් ලැබේ. හරි? ඊයම් බෝල වල විශිෂ්ට තාප ධාරිතාවයට නිවැරදි වගයට වඩා අඩු වගයක් ලැබේ. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ මේ නිවැරදි වගයට වඩා අඩු වගයක් ලැබෙයි කියලා කියන්නේ?
ඇයි එහෙම කියන්නේ? මෙතනදී අපි මෙහෙමනේ කරේ. මෙතන උඩ තියෙනවනේ විස්තරේ. මේ තියෙන්නේ. මෙයා තමයි අපි උක්ත කරන්නේ. හරි. ඒතර අපි මේ හිතන් ඉන්නේ මෙයා සෙල්සියස් එක 100 කියලා. හරි. 100 දාලානේ ගන්න අපි. මෙතනට 100 රින තීරට උනේ ලියන්නේ. ඇත්තට එතකොට 100 නෙමෙයි තිබිලා තියෙන්නේ. හරි. ඇත්තටම එතකොට ඒ දාන වෙලාවේ 100 නෙමෙයි තිබිලා තියෙන්නේ. අපි ලියන්නේ අපි මෙතන දාන්නේ 100 එතකොට. 100 තිබුණා කියලා හිතාගෙන. හරි. එතකොට මේ පරිසරයත් එක්ක තාපහමාරු වෙලා ඇත්තටම මෙතන එන ගාන හරි 90 ගානක් වෙලා තියෙන පුළුවන්. ඇත්තට තියෙන. එතන අපි 100 දාගෙන තමයි මේ වැඩේ කරන්නේ. හරි 100 ඉඳලාම අඩු වුණා කියලා හිතනවා. දැන් කොහොමද මේක තීටට උඩ බහිනවනේ. තීටට උඩ දක්වා. එතකොට ඇත්තටම වෙලා තියෙන එතකොට 100 ඉඳලා තීටට උඩ බහැලා නෙමෙයි. 99 98 ඉඳලා තමයි තීටට උඩ බහැලා තියෙන්නේ. හරි. ඒක ඉතින් හරියට දැනගෙන හිටියේ නම් අවුලක් නැහැ. අපි අපිට ලියවෙන්නේ එතකොට 100 රින තීටට උ කියලානේ. එතකොට මොකද වෙන්නේ? මෙතන මේ පැත්ත මේක උක්ත වෙනකොට මේක ගිහිල්ලා බෙදෙනවනේ. හරි? ලොකු ගානකින් බෙදෙන්නේ. හරි. දැන් එකවට හිතන්නකෝ මේක 60යි කියලා. එතකොට 100 රින් 60 කියන්නේ 40. හරි. ඒතර ඇත්තට වෙලා තියෙන්නේ 99 ඉඳලා 60ට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒතර 39න් බෙදුණා හරි. බෙදෙන්නේ 40න්. අන්න. මොකද වෙන්නේ? ලොකු ගානකින් බෙදෙනකොට එන්න ඕන ගාන හරි ගානට වඩා අඩු වගයක් ලෙසයි එන්නේ. හරි. අන්න එක තේරුම් ගන්න. හරි. හරි. එතකොට ඊයම් වල විශිෂ්ට තාප දාතාවෙන් ලෙස නිවැරදි වගේට වඩා අඩු වගයක් ලැබේ. ඊට කියනවා තනි විශාල ඊයම් බෝලයක් යොදාගත් විට අපි ලොකු එකක් ගත්තොත් මේ කෑලි කෑලි ගොඩක් ගන්න නැතුව ලොකු එකක් ගත්තොත් මොකද වෙන්නේ? හරි. තනි විශාල ඊයම් බෝලයක් යොදාගත් විට ඒ පෘෂ්ඨ වර්ගඵලය අඩු නිසා අවසාන උපරිම උෂ්ණත්වයට එළඹීමට වැඩි කාලයක් ගනී. හරි. මොකද ඒ පෘෂ්ඨ වර්ගඵලය දැන් තනි එක ගත්තාම පෘෂ්ඨ වර්ගඵලය මොකෝ වෙන්නේ? අඩුයි. දැන් මේක පොඩි පොඩි කෑලි වලට කඩනවා කියන්නේ ඇතුලේ තියෙන ඒවත් මෙහෙම කෑලි වලට කැඩනකොට ඇතුලේ තියෙන පෘෂ්ඨත් එළියට එනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. ලොකු එකක් ගන්නවා කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. කෑලි වලට කඩනවා කියන්නේ පෘෂ්ඨ වර්ගඵල අලුත් පෘෂ්ඨ හැදෙනවනේ. දැන් දෙකට කැපුවාම පෘෂ්ඨ දෙකට කපනකොට පෘෂ්ඨ දෙකක් අලුතෙන් එනවා. නේද? හතරට කැපුවොත් තව පෘෂ්ඨ දෙකක් අලුතෙන් එනවා. නේද? එහෙනම් තනි එකක් ගත්තොත් පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. ඒතර අවසාන උෂ්ණත්වයට එන්න වැඩි කාලයක් යනවා. ලොකු එකක් තිබුණොත් එහෙම මේකෙන් තාපය එළියට ඇවිල්ලා අර අවසාන උෂ්ණත්වයකට ගන්න ලොකු කාලයක් යනවා. හරියන්නේ නැහැ එතකොට. පොඩි පොඩි කැලි ගන්න ඕන. එතකොට ටට්ටක් ගාලා එයාලා තාපය දෙනවා. හරි? ටට්ටක් ගාලා එතකොට එයාලා තාපය දෙනවා ජලයට. හරි? පොඩි පොඩි ඒවනේ. එතකොට නැත්තම් ලොකු එකක් තියෙනකොට මැද තියෙන තාපයත් එන්න වෙලා යනවා. හරි? එනිසා පරිසරයට සිදුවන හානිය වැඩි වෙයි. හරි? එතකොට තනි විශාල ඊයම් බෝලයක් යොදාගත්ත විට ඒ පෘෂ්ඨ වර්ගඵලය අඩු නිසා අවසාන උපරිම උෂ්ණත්වය එළඹෙන්න වැඩි කාලයක් ගනී. ඒතර එහෙම කර කර ඉන්නවා කියන්නේ පරිසරයත් එක්ක තාප හානිය වැඩි. මොකද අපි කැලරිමීටරයත් මොකද කරලා තියෙන්නේ? කැලරිමීටරයත් අපි තාප පරිවාරක මේ කියන්නේ පුළුන් හරි මොන හරි ඒව දාලා වහ ගන්න ඕන වටේ. මේදි. හරි. කැලරිමීටරයත් මේ විදිහට වහලා තියා ගන්න ඕන. මොකද කැලරිමීටරයත් මං කිව්වේ ලෝහනේ තඹ. ඒතර කැලරිමීටරෙන් තාපය යනෝනේ. ඉතින් මේක මේ කලත ගොඩ වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? කැලරිමීටරෙන් තාපය එළියට යනවා. මිශ්‍ර කරලා මේ කලතල ටක් ගාලා වැඩේ වෙන්න ඕන. මෙහෙම එළියට යන එක වලක්ව ගන්න තමයි මොකද කරලා තියෙන්නේ මේ. තව මේ කැලරිමීටරය තව වෙනත් බීකරයක් තුලට බහලා මෙතන තාප පරිවාරක ද්‍රව්‍ය දාලා නේද? තාප පරිවාරක ද්‍රව්‍ය දාලා පුළුන් ඒ වගේ يعني තාපය එළියට යාම වළක්ව ගන්න මේ කරන්නේ ඔක්කොම දේ. හරි? මෙහෙම තියලා මෙතනින් ඕනනම් තව තාප පරිවාරක
දැන් මේක තියලා තියන්නත් එපා මේ විදිහට. එන්න මේ වගේ තාප පරිවාරක මොන හරි කුට්ටි දෙයක් උඩින් ලී කැලි වගේ දෙයක් උඩින් තියලා ඔහම තියාගන්න පුළුවන්. නැත්තම් මේ වැඩේ අර මේ කියන්නේ ගෑවිලා තියෙන්න බෑනේ. යට එකත් එක්ක ගෑවෙන්න බෑ. තාප පරිවාරක මේ පුළුන් ටික හොඳට වටේ තියෙන විදිහට තියෙන්න ඕන. හරි. උන්නම් මේ එල්ලලා වගේ තියන්නත් පුළුවන්. හරි. එතකොට වෙන්නේ මොකද්ද? අර ලොකු එකක් ගත්තොත් ගොඩක් වෙලා යනවනේ. තාපේ එළියට ඇවිල්ලා යම් මේ අර ස්ථාවර ගානකට එන්න. ඉතින් කැල්ටිමීටරයට කියන්නේ ජලයට මේ දෙන තාපයත් ආයි හානි වෙන්න ගන්නවා ඊළඟට. හරි ඉක්මනට වැඩේ වෙන්න ඕන ටට්ටක් ගාලා. හරි. එතකොට එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒකට පරිසරයට සිදුවන හානිය වැඩි වෙනවා. ඊයම් බෝල ජලයට එක් කිරීමේදී ජලයේ තාපාංගය සෙල්සියස් 100යි. නිසා වාෂ්පීකරණය දැන් ඊයම් බෝල ජලයට එක් කිරීමේදී ජලයේ තාපාංගය සෙල්සියස් 100යිනේ. වාෂ්පීකරණය මගින් ඒ කියන්නේ සමහර වෙලාවට ඒ යම් ජලය ටිකක් එකපාරටම වාෂ්ප වෙලා යන්න පුළුවන්. වාෂ්පීකරණය මගින් තාපහානියක් සිදු වේ. එතකොට තාපාංගය සෙල්සියස් 100ට වඩා වැඩි ද්‍රවයක්. හරි. තෙල් වර්ගයක්. ජලය වෙනුවට යොදාගත් විට වාෂ්පීකරණය නිසා තාපහානිය සිදු නොවේ. අන්න තව විශේෂ කාරණාවක්. දැන් අපිට ඒක කරගන්න පුළුවන්. මේක ජලය ගන්න නැතුව හරි ජලය ගත්තොත් මේ ප්‍රශ්නේ එන්නේ. ජලය ගන්න නැතුව තාපාංකයේ සෙල්සියස් 100ට වඩා වැඩි එකක් යදුවොත් එහෙම සෙල්සියස් 100 ඊයම් මුනිස්සම් වැටිලා හරි වැටුණා කියලා චුට්ටක්වත් වාෂ්ප වෙන්න බලන්නේ නැහැ. වාෂ්පීකරණය වෙන්න බලන්නේ නැහැ. වාෂ්පීභවනය නෙවෙයි හැකි වාෂ්පීකරණය වෙන්න බලන්නේ නැහැ පොඩ්ඩක්වත්. හරි. හරි. මොකක්ද රත් වෙච්ච තැනකට අපි මෙහෙම වතුර ටිකක් කොහොම ඉස්සත් ගාලා වාෂ්පලා යනවනේ නේ. හරි ඒ වගේ එකක් පොඩ්ඩක් අර මේ ඊයම් මුනිස්සම් වල වතුර ගෑවෙනකොටම ඒ වතුර ටිකක් මොකද වෙන්නේ? එකපාරට වාෂ්පලා යන්න පුළුවන්. වාෂ්පලා යන්නේ නිකන් නෙමෙයි. කුට්ටියක් කඩන් යන්නේ. මොකද ඊයම් මෝනිසම් වල තිබුච්ච තාපයෙන් හින්දා තමයි අරක වාෂ්ප කරගන්නේ. ඒ ටික අරගෙන එයා යන්නේ. අපිට ඕනේ මෙතන මොකද්ද? ඊයම් මෝනිසම් වලින් කෙලින්ම ජලයට ද්‍රව තත්ත්වයේදී කියන්නේ ද්‍රව අවස්ථාවට තාපය දීලා. හරි කැල්ටිමීටරයයි ජලයට ඒ ද්‍රව අවස්ථාවට තාපය දීලා උඩට උස්ස ගන්නයි ඕන. මේ චුට්ටක්වත් වාෂ්ප කරගන්න නෙමෙයි ඕන. එහෙමද? එතකොට අන්න එහෙම මොන හරි තෙල් වර්ගයක් දාලා ඒක වාෂ්පීකරණය නිසා තාපහානියක් සිදු නොවන තත්යකට ගන්න පුළුවන්. ඊට කියනවා ජලය හොඳින් මන්තනය කරන විට ජලයේ සෑම තැනම උෂ්ණත්වය සමාන වෙයි. අන්න ඒකට තමයි මන්තනය කරන්නේ. අන්න තේරුම් ගන්න. ඇයි මන්තනය කරන්න කියලා අහුවොත් ජලයේ පරිමාණයේ සෑම තැනම උෂ්ණත්වය එක මට්ටමකට ගැනීම. සමාන කිරීම. තමයි අපි හොඳට මන්තනය කිරීම කරන්නේ. කැල්ටිමීටරය වෙනුවට රිජිෆෝම් කෝප්පයක් යොදාගත් විට කෝප්පය ලබා ගන්නා තාපය නොසලකා හැරිය හැකිය. දැන් අපි මෙතන දිගුව කැල්ටිමීටරයත් ලබා ගන්නා තාපය කියලා නේ. හරි? ඊයම් මොනිස්සම වල පිට කරන තාපය සමානයි ජලයෙන් ලබා ගන්නා තාපය ධන කැල්ටිමීටරයෙන් ලබා ගන්නා තාපයනේ උරා ගන්නා තාපයනේ අපි කිව්ව කලින්. දැන් මේකට අර රිජිෆෝම් කෝප්පයක් වගේ ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එයා ලබා ගන්නා තාපය නොසලකා හරින්න පුළුවන්. හරි? එතකොට එයා වැඩි තාපය ධාරිතාවය ඉතා අඩු එකක් ඉඳ කියලා අරගෙන තාප ධාරිත වැඩි තාපය මේ යොදාගන්නේ නැහැ. ඒ තාප ධාරිතාවය අඩුයි. රිජිෆෝම්. රිජිෆෝම් කෝප්පයක් දාගත්ත විට අනේ අර මොනයි නිකන් අර මොනවාද නෙස්කැපේ වගේ දාන වගේ එකක් කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ කොනක් කවන්න. රිජිෆෝම් කෝප්පයක් දාගත්ත විට කෝප්පේ ලබා ගන්න තාපය නොසලකා හැරිය හැකියි. හරි. කැල්ටිමීටර පරිවාරක ද්‍රව්‍යයකින් පරිවර්ණය කිරීමෙන් හා එබනයිට් වැනි පරිවාරක පියනකින් වැසීම මගින් හරි එතකොට දැන් මේ මේක වහන්නත් එපා. එතකොට මෙතන වහන්නක් තියෙනවා. හරි. අන්න එතකොට තාප පරිවාරක ද්‍රව්‍ය. එතකොට මේ පුළුන් වගේ ඒවා ගන්න පුළුවන්. මෙතන පියන මේ වහන එක මොකද මේක මේ ඊයම් මොනිසම් ටික දැම්මට පස්සේ වහ ගන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? තාපේ ඉවත් වෙන්න පුළුවන් මෙතන. එහෙනම් කැල්ටිමීටරයේ පරිවාරක ද්‍රව්‍යකින් පරිවර්ණය කිරීමෙන් හරි පුළුන් වගේ වටේ දාගන්න. එබනයිට් වැනි පරිවාරක පියනකින් වැසීමෙන් මගින් කැල්ටිමීටරයෙන් පරිසරයට සිදුවන තාපහානිය අඩු වේ. එහෙම කළා අර එළියට යන්න හදන ටික නවත්තගෙන ඇතුළෙම රඳව ගන්න පුළුවන් හැකියාව වෙනවා. තේරුණා නේද?
right එහෙනම් ඔන්න විශේෂ කරුණු ටික අපි කතා කළේ. පැහැදිලිද? ඒක හරි. ඊළඟට අපි යමු අ හරිද? එතකොට අපි යනවා මේ 2007 පේපරේට. 2007 මේදී පාසල් පරීක්ෂණාගාරයේදී මිශ්‍රණ ක්‍රමය භාවිතා කොට ලෝහයක විශිෂ්ටාපදාර්ථය නිර්ණය කිරීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කොට සිදු කරන ලෙස ඔබට නියම ඇත. ජලය මන්තයක් සමග තාප පරිවර්ණය කරන ලද කැලරිමීටරයක් කියලාම තියෙනවා. ඊට උෂ්ණත්වමානයක් සහ සෙල්සියස් 100 රත් කරන ලද කුඩා ලෝහ බෝල සපයා ඇත. හරිද? සපයා ඇත කියලා කියනවා. හරි? සපයා ඇත. බලන්න. අක්කල පාස්පෝර්ට් පොත තියෙනවා නම් ගන්න. මේ ටික බලමු. මෙම් පරීක්ෂණය සඳහා ඔබට අවශ්‍ය වන අනෙක් උපකරණය කුමක්ද? දැන් අවශ්‍ය දේවල් දීලා තියෙන ටිකත් බැලුවට පස්සේ තව අවශ්‍ය වෙන අපිට මේ කන්දේ කිරා ගන්න එකක් ඕන නේද? හරි මේ ඉඩ ලියලා තියෙන්නේ මේ ඉඩ තියෙන්නේ ඒක ඇති හොඳටම. මෙතන මේ දැන් ටූල් කීපයක් තියලා තියෙන්නේ ඒකේ කරුණු පහක් අහන ඉඳලා මෙතන පහක්. මෙතන මේ එකක් ලියලා තියෙන්නේ මේක විස්තර කරලා තව මෙහෙම කියලා මෙහෙම උඩට එහෙම ලියන්න ඕනේ නැහැ. මේ තියෙන ප්‍රමාණය හරියටම ඇති. හරි. එහෙනම් මෙතනට මේ පරීක්ෂණ සඳහා අපට අවශ්‍ය අනෙක් මේ බර කිරා ගන්න. දැන් තුලාව ලියන්න එපා. හරි? දුනිතරාදී ඒවා ලියන්න එපා. මෙතන ලියන්න සිව් දඬු තුලාව නැත්නම් තේ දඬු තුලාව, රසායනික තුලාව ඒ වගේ ගන්න. හරි? එහෙනම් මෙතනට ගමු. සිව් දඬු තුලාව. සිව් දඬු තුලාව, තේ දඬු තුලාව. හරි? ඒ වගේ ලියන්න. හරි. ඊළඟට කියනවා තාප පරිවර්ණය කරන ලද කැලරිමීටරයක් භාවිතා කිරීමේ ඇති වාසිය කුමක්ද? මොකද්ද තාප පරිවර්ණය කරන ලද කැලරිමීටරයක් භාවිතා කරාම තියෙන වාසිය? එතකොට තාප පරිවර්ණය කරාම කැලරිමීටරයත් එක්ක දැන් කැලරිමීටරයත් එක්ක පරිසරය ගැටුණොත් තාපය උමාරු යන්න පුළුවන්නේ. එහෙනම් අපි මෙතෙන්ද ලියනවා කැලරිමීටරෙන් පරිසරයට තාප හානි වීම පරිසරය සමග සිදුවන තාප හුමාරුව අවම කරගත හැකි වීම.
පරිසරය සමග සිදුවන තාප හුමාරුව වඩා හොඳට ලියමු අපි අවම කරගත. සම්පූර්ණ නැති කරගන්න නම් බෑ. අවම කරගත හැකි වීම. හරි පරිසරයම සමග සිදුවන තාප හුමාරුව අවම කිරීමට. හරි දැන් අපි අර කලින් කතා කරගත්ත විදිහට මේ පරීක්ෂණයේදී ඔබ ලබා ගන්නා මිනුම් හරි එතන තව කියනවා පරීක්ෂණය සිදු කරන අනුපිළිවෙලට පරීක්ෂණය සිදු කරන අනුපිළිවෙලට ලියන්න කියලා කියනවා. හරි දැන් මොනවද මෙතනට එන්න ඕන? හරි එහෙනම් ඉතලාම එනවා අපි කලින් අර විස්තරයේදී මේ කලින් හෑන්ඩ් අවුට් එකේ කිව්වේ අර මන්දය සමග කැලරිමීටර ස්කන්ධය. හරිද? මන්තය සමග කැලරිමීටර ස්කන්ධය. කැලරිමීටර ස්කන්ධය. හරි. ස්කන්ධය. ඊළඟට මොකද කරන්නේ අපි? මන්තය සමග කැලරිමීටරය සහ ජලයේ ස්කන්ධය. ඊට යෙදූ ජලයේ හරිද? ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ආරම්භක උෂ්ණත්වය ගන්න. ආරම්භක උෂ්ණත්වය. පැමිණීම නේද? ජලයේ ආරම්භක උෂ්ණත්වය මානි ගන්න. හරි. එතකොට ඊළඟට මිශ්‍රණයේ උපරිම උෂ්ණත්වය හරි මේ මිශ්‍ර කළ පසු ජලයේ නැත්නම් මිශ්‍රණයේ උපරිම උෂ්ණත්වය මිශ්‍ර කළ පසු මිශ්‍රණයේ උපරිම උෂ්ණත්වය ඊට පස්සේ අවසාන එක මොකද්ද? මන්දේ සමග කැලරිමීටරය සහ මන්දේ සමග කැලරිමීටරය අඩංගු ජලය සහ ඊයම් මූනිස් සම්බල මොකද මෙතන දැන් මේ ලෝහ බෝලනේ ලෝහ බෝල වල ස්කන්ධ. දැන් එතකොට
මන්තය සමග කැලරිමීටරය මන්තය සමග කැලරිමීටරය අඩංගු ජලය සහ ලෝහ බෝලවල වල ස්කන්ධය තේරෙනවද? ලෝහ බෝල වල ස්කන්ධය. ඒ මුළු ස්කන්ධය ඔක්කොගේම ස්කන්ධය එතනට අපි ගන්න. කැලරිමීටරය තුළ භාවිතා කරන ජල ප්‍රමාණය ඉතා කුඩා හෝ ඉතා විශාල හෝ නොවිය යුතුයි. හරි? ඉතා කුඩා හෝ ඉතා විශාල හෝ නොවිය යුතුයි. හරි? එතකොට මොකක්ද දෙන්නේ? කැලරිමීටරය තුළ භාවිතා කරන ජල ප්‍රමාණය ඉතා කුඩා හෝ ඉතා විශාල හෝ නොවිය යුතුයි. එතකොට ඉතා කුඩා වුණොත් මොකද වෙන්නේ? අර මේ දාන ලෝහ බෝල ටික හරියට මේ ජලයෙන් වැහෙන්නේ නැති වෙන්න පුළුවන්. නේද? එහෙම වෙන්න බෑ. එතකොට පරිසරයේ තාප හුමාරුවත් වැඩි වෙනවා. හානිය. සමහරලාට ජලය පොඩ්ඩක් නම් තියෙන්නේ චෝස් ගාලා නේද? ජලය චුට්ටක් තිබුණොත් ටිකක් මොකද වෙන්නේ? චෝස් ගාලා වාෂ් වෙලා යන්න පුළුවන් චෝස් ගාලා. එහෙනම් එන්න ඒ වගේ හේතු සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඉතා කුඩා වුණොත් එහෙම. ඉතා කුඩා නොවිය යුතු ඉතා කුඩා නොවිය යුතු වීමට හේතුවක් දෙන්න. එතකොට ඊයම් මොනිසම් මොකද ලෝහ බෝල මෙතනනේ සෝරි. ලෝහ බෝල ජලයෙන් යට නොවී යාම. ලෝහ බෝල ජලයෙන් යට නොවීම. ලෝහ බෝල ජලයෙන් යට නොවී යාමෙන් පරිසරයට තාප හානිය නැත්නම් නොවී යාමෙන් තාප හානිය වැඩි වීම. පරිසරයට තාප හානිය වැඩි වීම. මේ නොවී යාමෙන් තාප හානිය වැඩි වීම. ඒ කියන්නේ තව කාරණාවක් විදිහට කිව්වොත් මේක තව එකක් හොඳේ. මේක රූල් එකයි ලියන්නේ. ජලය වාෂ්ප වී යා හැකිය වීම. ජලයෙන් යම් ප්‍රමාණයක් වාෂ්ප වී යාමට හැකි ඉඩ තිබීම. වාෂ්ප වී යා හැකි වීම. ඒගොල්ලන් තාපයක් තරම් යනවා යන්න. ඊට පස්සේ අහනවා ඉතා විශාල නොවිය යුතු වීමට හේතුවක් දෙන්න. මොකද්ද? මොකද ඉතා විශාල මම කලින් කිව්වා. හරි. ඒතකොට ලෝහ බෝල මේ කැලරිමීටර වැටෙන විට ජලය ඉහිරි යා හැකි වීම.
ලෝහ බෝල කිලෝමීටරයට වැටෙන විට ලෝහ බෝල කිලෝමීටරයට වැටෙන විට ජලය ඉහිරී යා හැකි වීම. එතකොට ජලයට වැටෙනකොට මේ ජලය ඉහිරලා ගියොත් එහෙම ගතපු තාපයේ කොටසකුත් අරගෙන තමයි එළියට යන්නේ. එතකොට දැන් තව එකක් කියන්න පුළුවන් මේ තව කාරණාවක් විදිහට දැන් විශාල වුණොත් එහෙම අර උෂ්ණත්ව නැගීම අඩු වගයක් වීම. ජලයේ උෂ්ණත්ව නැගීම දැන් ගොඩාක් තියෙනකොට උෂ්ණත්ව නැගීම අඩු වෙනවා. උෂ්ණත්ව නැගීම අඩු වගයක් විය හැකි වීම. ජලයේ උෂ්ණත්ව නැග්ම ජලයේ උෂ්ණත්ව නැග්ම අඩු විය හැකි වීම. ගොඩක් වතුර තියෙනවා. එතකොට උෂ්ණත්ව නැග්ම අඩු වෙන්න පුළුවන්. හරි මෙතන තියෙනවා ඊළඟට කැලරිමීටරයේ මන්තය සහ ජලය ලැබූ තාපය 2400 ජූල් කියලා දීලා තියෙනවා. ලෝහ බෝල ස්කන්ධයක් දීලා තියෙනවා 0.3යි කියලා. ලෝහ බෝල උෂ්ණත්ව අඩුවීම දීලා තියෙනවා 64යි. හරිද? කෙලින්ම කැලරිමීටරයේ මන්තයේ ජලය ලැබූ තාපය කෙලින්ම දීලා තියෙනවා. ඒත් අපි දන්නවා මෙතන කාරණාව මොකද්ද? කැලරිමීටරයේ මන්තයේ ජලය ලැබූ තාපය සමානයි ලෝහ බෝල වලින් ලබා දුන් තාපය. ඒක නෙවෙන්නේ. ලෝහ බෝල වලින් ලබා දුන් තාපය නේද? හරි. ලෝහ බෝල වලින් ලබා දුන් තාපය සමානයි මේ කැලරිමීටරයේ මන්තය සහ ජලය ලැබූ තාපය. මන්තය මෙතන මේ මම කලින් ලියපු එකේ නිකන් තයන්න මාරුලා ලියුවේ හොඳේ. මන්තය ජලය ලබාගත් තාපය ලෝහ බෝල වලින් ලබා දුන් තාපය සමානයි කැලරිමීටරයේ මන්තය ජලය ලබාගත් තාපය. එතකොට අපි හිතමු විශේෂ තාප ධාරිතාවයේ ලෝහයේ මොකක්ද එතන දාගන්න S කියලා. S කලින් තිබුණේ. හරි කවන්න. එතන රූල් දෙකක් තියෙනවා. එතන එකක් ලියන්න වෙනවා අපිට. ඡන්දය දන්න 0.3යි. මොකද අර Q සමානයි M S ඩෙල්ටා තීටා ඩෙල්ටා Q සමානයි. ලෝහ බෝල වලින් ලබා දුන් තාපය එතකොට එනවා 0.3යි S ඩෙල්ටා තීටා. උෂ්ණත්ව අඩුවීම කෙලින්ම දීලා තියෙනවා. බලන්න නිකම්ම දීලා තියෙනවා. 64යි. කෙලින්ම අඩු වෙලා තියෙනවා. සමානයි. එතකොට කැලරිමීටර ජලය මන්තය ඒ ටික ලබාගෙන තියෙනවා 2400. එතකොට කීයක් එයිද? මෙතන තුනේ තව බින්දුවක් දාගත්තොත් 8
මේ 8 10නේ. එහෙනම් S කියන්නේ මොකද්ද? 67. එතකොට මෙතනින් 10යි. මෙතනින් එන්නේ 8කට. එහෙනම් 1000 බෙදීම 8 කියලා කියන්නේ 125යි. ජූල් කිලෝග්‍රෑමට සෙල්සියස් අංශකයට. හරිද? හදන්න. හදාගන්න. හරිද? ඊළඟට මොකක්ද තියෙන්නේ? මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය වන THC රත් කරන ලද ලෝහ බෝල ලබා ගැනීමට THC ජල තටාකයක් තුළ ලෝහ බෝල රත් කිරීම යෝග්‍ය නොවන්නේ මන්ද? අපි කලින් කිව්වා. මොකද්ද ඒතර වෙන්නේ? අපිට ලියන්න පුළුවන් ඕනනම් ලෝහ බෝල කැලරිමීටර එකතු කිරීමේදී ඒවා සමග සෙල්සියස් 100 ජලයද නේද? සෙල්සියස් 100 ජලයද නැත්නම් රත් වූ ජලයද කැලරිමීටරයට එකතු වීම. හරි? ලෝහ බෝල කැලරිමීටරයට එක් කරන විට ඒවායේ රත් වූ ජලය ඇවරී තිබීම. හරිද? මෙහෙම කරොත් එහෙම මේ ලෝහ බෝල මේ මාත්තු කළා වගේ වියලලා වගේ ගන්න මොකක් හරි කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒවායේ උෂ්ණත්වය අඩු වෙනවා. පරිසරයට මේ තාපය හානි වී සත්‍ය අඩු වීම. හරි. හරි ලෝහ බෝල වියලි නොවීම හැම ගන්නත් පුළුවන්. හරි. ඕ එය සිදු කිරීමට උත්සාහ කළහොත් මොකද වෙන්නේ? ලෝහ බෝල උෂ්ණත්වය පහළ යනවා. තාපය හානි වී උෂ්ණත්වය පහළ යනවා.
15 මොකක් හරි එකක් නේ. මේ පරිසංකාරදී කුඩා ලෝහ බෝල වෙනුවට ලෝහ කුඩු භාවිත කළ හැකිද? ඔව් නැත. ඔබගේ පිළිතුරට හේතු දෙකක් දෙන්න. ඔව් නැත. කුඩු භාවිත කළ හැකිද? නැත. හරි. කියන්නේ හැකිද? බෑ. ඔබගේ පිළිතුරට හේතු දෙකක් දෙන්න. හරි. ඒතර ලෝහ කුඩු වල පෘෂ්ඨික වර්ගවල ඉතා වැඩි. එහෙනම් පරිසරයේ තාපහානි ඉතා වැඩි. එහෙනම් ලෝහ කුඩු වල පෘෂ්ඨික වර්ගවලය ඉතා වැඩි නිසා පරිසරයේ තාප හුමාරුව වැඩි. දැන් මට මේකේ බෝඩ් එකේ ලියනකොට ටිකක් අකුරු ලොකු එන නිසා මේ ඊට මදි වෙන්නේ නැත්නම් මේ ප්‍රමාණය ඇති ලියන්න හොඳේ. වර්ගවලය වැඩි නිසා පරිසරයේ සිදුවන තාප හුමාරුව වැඩි. ඊට පස්සේ මේ ලෝහ කුඩු ජල පෘෂ්ඨය මත පාවිය හැකි වීම. පෘෂ්ඨික අති බල නිසා. පාවිය හැකි වීම. හෝ කැලරිමීටර බිත්තියේ ඇලී යාම. කැලරිමීටර බිත්තියේ ඇලී යාම. හරි අන්න ඔහොම. රයිට්. ලියා ගන්න. ඒ පොයින්ට් ටික ලස්සනට ලියා. එතකොට ලකුණු ටික ඔක්කොම හම්බ වෙනවා. හරි. ඔක්කොම ලකුණු ටික හම්බ වෙනවා. මේ ඉඩ ටික හොඳටම ඇති. හරි. ඒ ප්‍රමාණයෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. තේරුණාද? හරිද? අපි යමු එන ඊළඟ පේපර් එකට. අපි ඊළඟට ගමු 2011.